දිවෙනවට මුහුදේ සුළං හමන්නේ නිර්ත දිශාවෙන් වේගය සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 30ක් 40ක් අතර වගේ වේවි. නමුත් හම්බන්තොට සිට ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශ හැර දිවෙනවට සෙසු මුහුදු ප්‍රදේශවල මෙම සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50ක් 60ක් දක්වා වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම මෙම මුහුදු රළු වෙන්නත් පුළුවන්. ඒත් එක්කම කියන්න ඕනේ මේ දිනවල අපි දැන් අත්විඳින්නේ එල්නිනෝ තත්ත්වයක් දැන් හටගෙන තියෙනවා ලෝකේ. ඒක දැන් ප්‍රකාශයටපත් වෙලා තියෙනවා නෝවා සෙන්ටර් එකනොත්. මේ එල්නිනෝ වල අපි කියනවා දුර්වල මධ්‍යස්ථ ඒ වගේම ප්‍රබල ඉතා ප්‍රබල ඒ විදිහට අපි මේ වර්ගීකරණය කරනවා. මේ වන විට එල්නිනෝ තත්ත්වයේ තියෙන්නේ වීක්. ඒ කියන්නේ දුර්වල මට්ටමක එල්නිනෝ තත්ත්වයක් තමයි තියෙන්නේ. නමුත් අපි මේ වීක් එල්නිනෝ එක බලාපොරොත්තු කියන්නේ මේ වන විට පුරෝකථනයන් තියෙනවා. ඒක මොඩරේට් දක්වා වැඩි වෙලා ඊට පස්සේ ඒක ප්‍රබල අති ප්‍රබල තත්ත්වයකට යන තියෙන හැකියාවකුත් ඒ කියන්නේ අපි ගත්තොත් නොවැම්බර් වලින් පස්සේ දෙසැම්බර් ජනවාරි පෙබරවාරි වගේ කාලයේදී මේ එල්නිනෝ තත්ත්වය අති ප්‍රබල තත්ත්වයකට යෑමට තියෙන සම්භාවිතාව මේ වන විට 60%කට වඩා ප්‍රබල හෝ අති ප්‍රබල යන්න තියෙන හැකියාව 60%කට වඩා පුරෝකථනය කරනවා. කොහොම වුණත් මෙම එල්නිනෝ තත්ත්වයේ බලපෑමෙන් අපට ලබන මාසය කියන්නේ ජූලි අගෝස්තු වැස්ස ගොඩාක් අඩු වේවි.